හායි කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද? අපි අද යනවා ගමනක්. යන්නේ කොහෙටද කියලා දැනටවත් ඔයාලා දන්නවනේ. අපි සිරිපාද යන්න තමයි හදන්නේ. ඊට කලින් අපි ඇඹිලි පිටියට ගිහින් ඉන්න ඕනේ. මොකද එතනින් තමයි අපේ ගමන පටන් ගන්න. දැන් නම් බස් එකේ අපි යන ගමන්. අපි යන්නේ මේ පාර කුරුවිට එරත්න පාරෙන්. මම මේ යන්නේ සිරිපාදේ දෙවෙනි පාරට. මම යන්නේ මගේ යාළුවෝ කට්ටියක් එක්ක. ඉතින් ඔයාලා මේ යාළුවෝ කලින් දැකලා තියෙනවා මං හිතන්නේ මගේ වීඩියෝස් වලින්. මේක ගොඩක් මම එඩිට් කරලා මුකුත් කරන්නේ නැහැ. කෙලින්ම අප්ලෝඩ් කරන වීඩියෝ එකක්. මගේ දවස් 3ක ගමන ඔයාලට පොඩි විනාඩි ගානකින් පෙන්වන්න තමයි මම මේ හදන්නේ. දැන් නම් අපි ඇමිලි පිටියට ඇවිත් තමයි ඉන්නේ. Many unbearable hours later. අරන් යන්න කෑම හදන ගමන් ඉන්නේ. The next day. අපි ගමන පටන් ගත්ත උදේ 6ට විතර. දැන් නම් ඉන්නේ අපි සමන් දේවාලේ. මම පළවෙනි පාරට තමයි සමන් දේවාලෙට ආවේ. දැන් අපි ළඟටම ඇවිත් ඉන්නේ. Two hours later. මේ තියෙන්නේ අපි නාන්න ගියපු තැන. එතනත් මාර ලස්සනයි. ඔයාලා කුරුවිට පාරෙන් ගියොත් එතනට යන්නත් අමතක කරන්න එපා. අපි දැන් නම් කරුණා කරන්න පටන් අරගෙන තියෙන්නේ. මේ ඉන්නේ මාත් එක්ක ගියපු අනිත් කට්ටිය. පතුල අපි වඳින්න එරම් පතුල අපි වඳින්න මැණික් පතුල අපි වඳින්න වයි 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 කරුණාවයි වයි 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 කරුණාවයි ටයි 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 දෙවි පිටයි ටයි 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 දෙවි පිටයි නයි 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 බුදු සරණයි නයි 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 බුදු සරණයි කුරුවිට එරත්න පාර තමයි සිරිපාදේ යන්න තියෙන දුරම පාර. ඒ කියන්නේ කිලෝමීටර් 12ක් තියෙනවා මට මතක විදියට. වැඩි විස්තර හොයලා බලන්න පුළුවන් ඔයාලට. Six and a half hours later. දැන් ඉන්නේ අපි සීත ගඟුලේ. මේ වෙලාව වෙද්දී නම් එක එකනා එක එක තැන්වල ඔය අපිට සිරිපාදේ දැන් පේන විදිය. මීට කලින් සිරිපාදේ ගිහින් තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා කෝඩුකාරයෝ මේන්දි කටුපානේ මේ විදියට නූලක් අරගෙන යන්න ඕනි කියලා. Early the next morning. පේන්නේ නෑනේ මාව. මේ ගමන කොච්චර ආසාවෙන් ගියාද කිව්වොත් මම ඇත්තටම සිරිපාදේ ගියේ පළවෙනි පාර ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේ. ඒක පළවෙනි පාර මම ගියේ 60 අල්ලතන්නේ පාරෙන්. ඉතින් මේ පාර ගියා අපි කුරුවිට එරත්න පාරෙන්. අපිට මුලදී වැඩි සීතලක් තිබුණේ නැති වුණාට ටික ටික උඩට යද්දී සීතල දැනෙන්න පටන් ගත්තා. මාරම සීතලක් තියෙන. ඉතින් කලින් ගිහින් තියෙන අය ඔයාලා දන්නවනේ. ඉතින් මම වැඩි විස්තර මුකුත් කියන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් සිරිපාදේ යන්න ලැබෙන්න කියලා. The following day. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. Thank you for watching.